හායි අපේ Twin Diaries YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මගේ පුංචි බබාලා දෙන්නගේ hospital bag එක කොහොමද මම හදාගත්තේ කියලා. මේක නියුන් දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා සඳහා විශේෂයි. ඒ වගේම තනි දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට උනත් ඉතාමත් පහසුවෙන් ඔයාගේ hospital bag list එක හදාගන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි. එහෙනම් මගේ අත්දැකීමුත් එක්ක කොහොමද hospital bag එක සූදානම් කරගත්තේ කියලා දැන් අපි බලමු. මේ මුලින්ම මමත් අම්මා කෙනෙක් වුණා කියලා දැනගත්තු මොහොත දැනගත්තට පස්සේ ගෙදර හැමෝටමත් ඒ සුභාරංචිය කියලා මුලින්ම අපි කරේ යුරින් ටෙස්ට් එකක් කරලා ඒ බව තහවුරු කරගත්ත එක. ඉතින් අපි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ සඳහා සුදුසු හොඳ වෛද්‍යවරයෙක් තෝරගන්න එක. මේ තියෙන්නේ මම මගේ මුල්ම channel එකට සහභාගී වුණ අවස්ථාවේ එතනදී ડોක්ටර් කිව්වා මම ප්‍රෙග්නන්ට් කියලා සහ එතනදී මගේ ටෙස්ට් කිහිපයකුත් කරා. පළවෙනි channel එකේදී මම ප්‍රෙග්නන්ට් බව විතරයි අපිට දැනගන්න ලැබුණේ. මේ තියෙන්නේ අපි දෙවෙනි channel එකට ගිය අවස්ථාව. එතනදී තමයි අපිට දැනගන්න ලැබුණේ මට දරුවන් දෙන්නෙක්. ඒ කියන්නේ නියුන් දරුවෝ ලැබෙන්න ඉන්නවා කියලා. මේ මගේ තුන්වෙනි channel එක සති 20ෙදි මට දැනගන්න ලැබෙනවා මට ලැබෙන්න ඉන්නේ දුවලා දෙන්නෙක් කියලා. ඉතින් මෙතනදී ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ තෝරගන්න වෛද්‍යවරයා අනුව තමයි අපිට නිශ්චිත තොරතුරු ඒ කාල සීමාවලදී දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා ඔබ වෛද්‍යවරයෙක් තෝරගන්නකොට ඒ සඳහා සුදුසු හොඳ වෛද්‍යවරයෙක් තෝරගන්න. හරි දැන් අපි බලමු ලේබර් රූම් එකට එහෙමත් නැත්නම් සූත්‍රිකාගාරයට බබාගේ බෑගය සඳහා අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මට ඉන්නේ ට්වින්ස් බබාලා නිසා මම මෙතනදී කියන්නේ බබාලා දෙන්නෙකුට අවශ්‍ය ප්‍රමාණ. ඉතින් ඔයාට ලැබෙන්න ඉන්නේ එක බබෙක් නම් මේ ප්‍රමාණ වලින් භාගයක් ගත්තාම හොඳටම ඇති. ඔයත් ට්වින්ස් බබාලා ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නම් ලේබර් රූම් බෑග් එකට බබාලා සඳහා අවශ්‍ය වෙනවා අඟල් 36 ෆැනල් 4ක්. ඒ වගේම 22 ප්‍රමාණයේ නැපි 4ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම බේබි ගවුම් 4ක්, වෝල් සූට් 2ක්, පෙකණි කටු 4ක් සහ සුදු රිබන් කෑලි කපලා 4ක් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු අම්මගේ ලේබර් රූම් බෑග් එක සකස් කරගන්නේ කොහොමද කියලා. අම්මගේ ලේබර් රූම් බෑග් එක සකස් කරගනිද්දී විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා සුදු බෙඩ් ජැකට් එකක් සහ සුදු චීත්තයක්. මෙන්න මේ සුදු බෙඩ් ජැකට් එක සහ සුදු චීත්තය තමයි අපි සූත්‍රිකාගාරය සඳහා රැගෙන යන අවස්ථාවේදී ඇඳ ගන්න ඕන. ඊට අමතරව පාට බෙඩ් ජැකට් එකක් සහ පාට චීත්තයක් අවශ්‍ය වෙනවා. ලේබර් රූම් එකේදී බබා ලැබුණයින් පස්සේ අපිට නාගන්න කිව්වොත් ටවල් එකක්, ලූප්ස් පැකට් එකක්, ෂැම්පූ එකක්, සබන් කැටයක් මෙන්න මේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. ඒකත් ඔයාගේ ලේබර් රූම් බෑග් එකට දාගන්න. ඊට අමතරව පනාවක්, කොණ්ඩ බෝල් දෙකක් දාගන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අයින් කරන රෙදි, ඒ වගේ දේවල් දාගන්න සුදු පත්තර, ගාබේජ් බෑග් කිහිපයක් ඔයාගේ ලේබර් රූම් බෑග් එකට එකතු කරගන්න. ඊළඟට බබා ලැබුණට පස්සේ අපිට ලේබර් රූම් එකේදී කිරි එකක් හදලා දෙනවා. ඉතින් ඒ සඳහා කිරි පිටි පොඩි පැකට් එකක්, ටී බෑග් කිහිපයක් සහ පොඩි කප් එකකට සීනි ටිකක් ඔයාගේ ලේබර් රූම් බෑග් එකට ඇඩ් කරගන්න ඕන. දැන් අපි බලමු බබා ලැබුණට පස්සේ වෝඩ් එකේදී බබාට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මෙතන මම කියන සියලුම දේවල් වෝඩ් එකේදී අපිට අවශ්‍ය වෙන්නේ නැති වෙයි. හැබැයි ඒ වුණාට අපි බෑග් එක සකස් කරගන්නකොට අපට අවශ්‍යයි කියන සියලුම දේවල් අපේ බෑග් එකේ තියෙනවා නම් අපිට රෝහලේ දවස් කීපයක් ඉන්න සිද්ධ වුණත් ගැටලුවක් නැතුව අපිට අවශ්‍ය බඩු සියල්ලක්ම තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා මම ඔයාලට මේ අවශ්‍ය දේවල් සියලුම දේවල් කියන්නම්. ඔයාලා කැමති විදිහට ඔයාලගේ වෝඩ් එකට අවශ්‍ය බෑග් එක හදාගන්න පුළුවන්. එතනදී මම වෝඩ් එකට අවශ්‍ය බෑග් එක සඳහා 22 ප්‍රමාණයේ නැපි බබාලා දෙන්නටම 30ක් ගත්තා. ඊට අමතරව බේබි ගවුම් 16ක්, රබර් ෂීට් 2ක්, කොට් ෂීට් 2ක්, 36 ෆැනල් 6ක්, බේබි බ්ලැන්කට් 2ක්, සිංගල් ලේයර් ඩබල් ලේයර් බේබි ටවල් 6ක්, පැම්පර්ස් 3ක්, කොටන් බෝල්ස් පැකට් 2ක්, වෙට් වයිප්ස් පැකට් 2ක්, බේබි වොෂ්, බේබි ක්‍රීම්, බේබි කලෝන් වගේ මෙන්න මේ දේවල් බෑග් එකට දාගත්තා.
දැන් අපි බලමු වෝඩ් එකේදී අම්මට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මෙතනදී මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන අපි බබා ලැබෙන කලින් හොස්පිටල් ඇඩ්මිට් වෙන දවසේ ඉඳලා බබා ලැබුණාට පස්සේ අපි ගෙදර එනකම්ම හොස්පිටල් එකේදී අඳින්න ඕන පාට බෙඩ් ජැකට් සහ පාට චීත්ත. ඉතින් පාට චීත්ත සහ පාට බෙඩ් ජැකට් කීපයක්ම ඔයා අරගෙන ගියාට කමක් නැහැ. මම මෙතන ලිස්ට් එකට දාලා තියෙනවා පාට බෙඩ් ජැකට් 4ක් පාට චීත්ත 4ක් කියලා. ඊට පස්සේ බබා ලැබුණාම අපිට අවශ්‍ය වෙනවා ලූප්ස් අඳින්න. ඉතින් ඒ සඳහා ලූප්ස් පැකට් 2ක් ලූප්ස් අඳින්න අනිවාර්යයෙන්ම ඔයා ඉනපටි කීපයක් අරගෙන යන්න. එක ඉනපටියක් නෙවෙයි එකම ඉනපටියකින් අපිට ලූප්ස් අඳින්න අමාරුයි. ඒ නිසා ඔයා ඉනපටි කීපයක් ඔයාගේ බෝඩ් එකට බෝඩ් බෑග් එකට දාගන්න ඕන. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ෆේස් වොෂ් එකක්, පනාවක්, බොඩි ලෝෂන් එකක්, ඊට පස්සේ සබන් කැටයක්, ඔයාගේ බ්‍රෂ් එක, ටූත් පේස්ට් එකක්. මෙන්න මේ කියන දේවලුත් අපිට අපේ වෝඩ් බෑග් එක සඳහා අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔයා විශේෂයෙන්ම ගන්න ඕන දෙයක් තමයි වස්ති බෝතලයක්. වස්ති බෝතලයකුත් සූදානම් කරගන්න ඕන. ඊළඟට යට ඇඳුම් කිහිපයක් ගන්න අවශ්‍යයි. යට ඇඳුම් ගන්නකොට ඔයා ගන්න ෆීඩින් බ්‍රා සහ මැටර්නිටි පැන්ටිස්. ඉතින් ෆීඩින් බ්‍රාස් ඉල්ලපුවාම අපිට කඩවල් වලින් ගන්න පුළුවන්. ඒවා තමයි අපිට බබාට කිරි දෙනකොට ඇඳගෙන ඉන්න පහසු. ඉතින් ඒ හින්දා ෆීඩින් බ්‍රා ඒ සඳහා යොදා ගන්න ඔයාලා. ඊට අමතරව මැටර්නිටි පෑන්ට්ස් ඒ කියන්නේ අපි C section එකක් කරනවා නම් අපේ බඩේ ලොකු තුවාලයක් තියෙන්නේ. ඉතින් අපිට සාමාන්‍ය විදිහට යට ඇඳුම් අඳින්න අපහසුයි. ඉතින් ඒ හින්දා අපේ බඩ ප්‍රමාණයටම වැහෙන විදිහට පෑන්ටිස් අපිට ගන්න තියෙනවා. ඉතින් මැටර්නිටි පෑන්ට්ස් ඒ සඳහා ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට ඔයා සුදු පාට බෙඩ් ෂීට් එකක් අරන් තියාගන්න. සමහරක් විට ඔයාට ලේබර් රූම් එක සඳහා ඒක අවශ්‍ය වෙයි. ඊට අමතරව හොස්පිටල් එකේදී ඇඳට එලන්න ෂීට් එකක් සහ පෙරවන්න බෙඩ් ෂීට් එකක්, කොට්ටයක්, කොට්ට උරයක්. මෙන්න මේ දේවල් සූදානම් කරගන්න. ඊළඟට අපි බලමු අපිට අවශ්‍ය වෙන සනීප ආරක්ෂක ද්‍රව්‍ය එහෙමත් නැත්නම් සැනිටරි අයිටම්ස් මොනවද කියලා. මෙතනදී අපි අපේ අයින් කරන කිලිටි ඇඳුම් ඒ වගේ දේවල් දාගන්න සුදු පත්තර පිටු කිහිපයක්, ටිෂූ පැකට් එකක්, ටියුලිප් බෑග් 2ක් විතර, ගාබේජ් බෑග් 2ක් විතර, shopping බෑග් කිහිපයක් සහ මාස්ක් දාගන්න ඕන. මේ දේවල් වලට අමතරව උණු වතුර බෝතලයක්, ඔයාට තේ එකක් බොන්න පුළුවන් විදිහට කෝප්පයක්, අවශ්‍ය වුණොත් ගන්න පිඟානක්, ඊට අමතරව මොනවා හරි බිස්කට් වර්ගයක්, තේ කුඩු, සීනි, කිරිපිටි මෙන්න මේ වගේ දේවලුත් ඔයා දාගන්න ඕන. ඒ වගේම ඔයාට අවශ්‍ය ප්‍රමාණයට බොන්න පුළුවන් විදිහේ වතුර බෝතලයක් විශේෂයෙන්ම දාගන්න ඕන. තව මෙතනදී ඔයා දාගන්න ඕන දෙයක් තමයි ලිස්සන්නේ නැති විදිහේ සෙරප්පු දෙකක්. ඔයාට කකුල් දෙකට පහසු ලිස්සන්නේ නැති විදිහේ සෙරප්පු දෙකක් දාගන්නත් අමතක කරන්න එපා. දැන් අපි බලමු බබා ගෙදර ගේන්න අවශ්‍ය දේවල් මොනවද කියලා. බබාව ගෙදර ගේන්න අවශ්‍ය වෙනවා 36 ප්‍රමාණයේ ෆැනල් දෙකක්, බේබි සූට් එකක් ගන්නකොට ඒකේ කැප්, සොක් සහ මිටන් සෙට් උත් තියෙන විදිහට තමයි අපි මේ බේබි සූට් එක හදාගන්න ඕන. ඊට අමතරව මාවල් බ්ලැන්කට් දෙකක් ගන්න ඕන. බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නම් මෙන්න මේ දේවල් තමයි ඔයාගේ හොස්පිටල් බෑග් එක සඳහා සූදානම් කරගන්න ඕන. දැන් අපි බලමු හොස්පිටල් එකේදී අපිට අවශ්‍ය වෙන ලියකියවිලි මොනවාද කියලා. මෙතන රජයේ රෝහලකට අවශ්‍ය වෙන ලියකියවිලි තමයි මම කියන්නේ. මම දන්නේ නැහැ රෝහලෙන් රෝහලට මේ දේවල් වෙනස් වෙනවද කියලා. මට අවශ්‍ය වුණ ලියකියවිලි මොනවද කියලා මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මුලින්ම අවශ්‍ය වෙනවා බබාගේ, අම්මගේ සහ තාත්තගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත සහ පිටපත් දෙකක්. ඊළඟට අවශ්‍ය වෙනවා බබාගේ, අම්මගේ සහ තාත්තගේ විවාහ සහතිකයේ මුල් පිටපත සහ පිටපත් දෙකක්. ඊළඟට අවශ්‍ය වෙනවා බබාගේ, අම්මගේ සහ තාත්තගේ හැඳුනුම්පත්වල පිටපත් දෙකක්. ඊළඟට අවශ්‍ය වෙනවා අපේ ගර්භණී සටහන් පොත. ඊළඟට අවශ්‍ය වෙනවා අපි වෛද්‍යවරයා මුණ ගැසීමට යනකොට ගෙනියන විශේෂඥ වෛද්‍ය සායන පොත. ඊට අමතරව අවශ්‍ය වෙනවා අපේ ගර්භණී අවධියේදී ලබාගත් විශේෂ වෛද්‍ය වාර්තා තියෙනවා නම් ඒ අදාළ ડોකියුමන්ට්ස් අරගෙන යන්න.
ඊට අමතරව අවශ්‍ය දෙයක් සටහන් කරගන්න කුඩා සටහන් පොතක් සහ පෑනක් අවශ්‍ය වෙනවා. හරි. දැන් අපි බලමු අවශ්‍ය බඩු ටික කොහොමද මම ලෑස්ති කරගත්තේ කියලා. මුලින්ම ඔයාලට අවශ්‍ය ප්‍රමාණ වලින් ඒ අවශ්‍ය බඩු ලිස්ට් එකක් හදාගන්න. ඉතින් ඒ ලිස්ට් එක අරගෙන ගිහිල්ලා ඒ පිළිවෙලට අවශ්‍ය බඩු ටික ගන්න. ඉතින් මමත් ඒ විදිහට තමයි බඩු ලිස්ට් එක සූදානම් කරගත්තේ. මම මෙතනදි කරන්නේ ඒ අවශ්‍ය බඩු ටික ගෙදර ගෙනල්ලා ඒ බඩු වල තියෙන ඒ රෙදි වල තියෙන ටැක්ස් බිල්ස් කපලා අයින් කරන එක. මොකද පුංචි දරුවන්ට මේ දේවල් පාවිච්චි කරන හින්දා ඒ දේවල් වලින් බබාට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා හොඳ අවධානයෙන් ඒ තියෙන ටැක්ස් එහෙම කපලා අයින් කරගන්න ඕන. ඉතින් පුංචි පැටියෙක් ගෙදර ගේනවා කියලා කියන්නේ එයාගේ අම්මයි තාත්තයි හරි ආසාවෙන් එයා වෙනුවෙන් දේවල් කරන්නේ. ඉතින් මමත් පෙරුම් පුරලා බලාගෙන ඉඳලා හරි ආසාවෙන් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මේ කරන්නේ අපි ගෙනාපු ඒ බබාගේ රෙදි ඒ අදාළ දේවල් මේ විදිහට සෝදලා පිළිවෙලකට වේල ගන්න එක. මෙතනදී ඔයා බබාලා වෙනුවෙන්ම බබාලට වෙන් වෙච්ච මොනා හරි වොෂින් පවුඩර් එහෙම නැත්නම් ලික්විඩ් එකක් භාවිතා කරලා තමයි බබාගේ රෙදි සෝද ගන්න ඕන. මේ විදිහට රෙදි සෝදලා තද අවුවේ වේලගෙන මේ රෙදි හොඳට අයන් කරන්නත් ඕන. අයන් කරගත්තු රෙදි ටික මම ඔයාලට මුලින් කියන පිළිවෙලට ලේබර් රූම් බෑග් එක වෙනම, අම්මගේ ලේබර් රූම් බෑග් එක වෙනම, වෝඩ් එකට අවශ්‍ය බෑග් එක වෙනම, බබාගේ වෝඩ් එකට අවශ්‍ය බෑග් එක වෙනම මෙන්න මේ විදිහට වෙන්වෙන්ව සකස් කරගන්න ඕන. මම නම් T1 T2 කියලා මගේ බබාලා දෙන්නගේ බෑග් දෙකත් වෙන වෙනම හදාගත්තා. මෙතනදී මම කරේ ඒ බඩු දාගන්න අවශ්‍ය ප්‍රමාණ වලට සිප්ලොක් බෑග් ගෙනාවා. ඉතින් සිප්ලොක් බෑග් අරගෙන ඇවිල්ලා ඒ රෙදි හොඳට සෝදලා අයන් කරලා මගේ T1 බබාට ලේබර් රූම් එකට අවශ්‍ය බඩු ටික වෙනම සිප්ලොක් බෑග් එකකට දාගත්තා. T2 බබාට අවශ්‍ය බඩු ටික වෙනම සිප්ලොක් බෑග් එකකට දාගත්තා. මට ලේබර් රූම් එකේදී අවශ්‍ය වෙන බඩු ටික වෙනම සිප්ලොක් බෑග් එකකට දාගත්තා. ඊට පස්සේ ඒ තුනම එක බෑග් එකකට දාගෙන ඒ තුනම ටැග් කරලා ඒකේ අදාළ බඩු ලිස්ට් එක ලිව්වා. ඊට පස්සේ මගේ හස්බන්ඩ්ගේ නම, මගේ නම, අපේ ෆෝන් නම්බර්ස්, ඇඩ්‍රස් දාලා ඕනෙම කෙනෙකුට පහසුවෙන් හොයාගන්න පුළුවන් විදිහට ලේබර් රූම් එකට අවශ්‍ය බෑග් ටික සූදානම් කරගත්තා. වෝඩ් එකට අවශ්‍ය බෑග් සකස් කරගත්තෙත් මම මේ විදිහටමයි. වෝඩ් එකේදීත් මගේ T1 බබාට අවශ්‍ය බඩු ටික වෙන වෙනම ලිස්ට් කරලා මම එයාගේ බෑග් එකට දාගත්තා. ඊට පස්සේ T2 බබාට අවශ්‍ය බඩු ටිකත් වෙනම ලිස්ට් එකක් විදිහට හදලා එයාගේ බෑග් එකට දාගත්තා. වෝඩ් එකේදී අම්මට, ඒ කියන්නේ මට අවශ්‍ය බඩු ටිකත් වෙනම බෑග් එකකට දාගත්තා. ඉතින් මම මේ බෑග් වෙන වෙනම හදාගන්නකොට ඒවා ටැග් කරලා මගේ බෑග් එක ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා ලියලා ඊට පස්සේ මගේ මහත්තයාගේ නම, මගේ නම, මගේ ඇඩ්‍රස් එක, මගේ ෆෝන් නම්බර් එක, මහත්තයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරලා කාඩ් එකක් සෙලෝ ටේප් එකකින් අලවලා බෑග් එකේ ගැහුවා. ඉතින් එහෙම කරගත්තාම අපේ පවුලේ කෙනෙක් ආවත් හොස්පිටල් එකේ කෙනෙකුට උනත් ඊටාම පහසුවෙන් අපේ බඩු ටික හොයලා දෙන්න, අපේ බඩු ටික අහෙට මෙහෙට අරගෙන යන්න පහසුයි. ඉතින් ඒ හින්දා ඔයත් හොස්පිටල් එකට යන්න කලින් මේ විදිහට බෑග් ටික ලෑස්ති කරගන්න. ඒක ඔයාටත් පහසුයි, ගෙදර අයටත් පහසුයි, හොස්පිටල් එකේ ඉන්න අයටත් පහසුයි, හැමෝටම පහසුයි. ඉතින් මේ විදිහට තමයි මම මගේ හොස්පිටල් බෑග් එක සූදානම් කරගත්තේ. ඉතින් මේ හොස්පිටල් බෑග් එක සූදානම් කරගන්න විදිහ නියුන් දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට විශේෂයි වගේම තනි දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට උනත් ඉතා පහසුවෙන් ඔයාගේ හොස්පිටල් බෑග් එක සූදානම් කරගන්න අවශ්‍ය තොරතුරු සහ අවශ්‍ය දේවල් මොනවාද කියලා දැනගන්න ලොකු පිටුවහලක් වෙයි කියලා මම හිතනවා.